අද අපි ගහමු chicken black curry එක. අපි මුලින්ම මේකට අවශ්‍ය දේවල් ටික කපා ගමු guys. අපිට මේකට මුලින්ම ඕන කරනවා මිරිස් කුඩු ඕනේ, කහ කුඩු ඕනේ, කුරුඳු, එනසාල්, කරාබු නැටි, ඉඟුරු පියලි පොඩ්ඩක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, අමු 3-5 කුඩු, ඉඟුරු, සුදු ලුණු, පොඩි දෙහි කෑල්ලක්. ඉඟුරු සුදු ලුණු ටික පොඩ්ඩක් කොටා ගමු. අපි ඊළඟට මේකට මේ පහේ ටික දාගෙන සීසන් වෙන්න තියමු පැයක්. මොන බාගුඩු ඊළඟට මිරිස් කුඩු ටිකක්. මේවා අපි ඉතුරු ටික තියා ගන්න ඕනේ පහේ බැදලා දාන්න. එතකොට තමයි බ්ලැක් කරියක් රස වෙන්නේ. ඊළඟට ලුණු අවශ්‍ය ප්‍රමාණයට. ඊළඟට අපි මේකට දෙහි දා ගන්නවා. කහකුඩු දා ගන්නවා. ඊළඟට අපි ගම්මිරිස් කුඩු දා ගන්නවා ටිකක්. මේක අවශ්‍යම දෙයක් කුකුල් මස් වල. දැන් මේක අනා ගන්න ඕනේ හොඳට ළමයි. අනාගෙන අපි පැයක් තියන්න ඕනේ සීසන් වෙන්න. මේ තියන්නේ අපි සීසන් වෙන්න පහේ ටික ඔක්කොම දාගත්තට පස්සේ චිකන් එක. අපි මේ කුරුඳු වෙන සාල් ටිකක් කොටා ගන්න ඕනේ. මොකද මේවා කෙටුවාම තමයි මස් එකට මේ ටික ඔක්කොම හොඳට වදිනු. ඒක නිසා මේ ටික හොඳට කුඩු වෙනකන් කොටා ගන්න ළමයි. හරි මචං. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ පහේ ටික බැද ගන්න. 3-5 මිරිස් කුඩු එකට බැද්දාම කළු පහේ හැදෙනවා. කළු පහේ වලින් තමයි අපි චිකන් එක ගහන්නේ. මොකද අපි බ්ලැක් කරියන් එක ගහන්නේ. මේක බැද ගන්න ඕනේ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම අඩු ගින්නක. නැත්තම් පහේ ටික කළු වෙනවා. මේක ළමයි ටිකක් කළු පාට වෙනකම් බැද ගන්න ඕනේ. එතකොට තමයි මේකේ නියම රස එන්නේ චිකන් එකට අපි මේක දැම්මහම. පායේ ටික මෙන්න මේ ගන්නට බැදෙන්න ඕනේ චිකන් එක ක්වොලිටියට මෙන්න. ඊට වඩා තව චූට්ටක් විතර කළු වුණාට කමක් නැහැ. හරි ළමයි. අපි දැන් මේ ඇතිලිය තියාගමු ගෑස් එකකින්. තියාගෙන අපි චිකන් කරිය හදමු. දැන් අපිට පුළුවන් මේකට තෙල් දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලෝ චිකන් එක හදද්දි බලන්න ඕගොල්ලන්ට තෙල් කොච්චර ඕනද කියලා. මම නම් මේ වගේ ගානක් දානවා. දැන් මේකට දැන් ළමයි මුලින්ම දාගන්න ඕනේ ලුණු. රට ලුණු අපි කපා ගත්තේ. දැන් තෙල් රත් වෙලා තියෙනවා නේද? අපි දැන් මේකට කොච්චි සහ අමු මිරිස් ටික දාගන්න ඕනේ. මේවා ටිකක් බැදුනහම තමයි හොඳ මස් එකට හොඳ රසක් එන්නේ. රම්පේ කරපිංචා. මේකත් නියම ගානට බැදුනහම තමයි හොඳ රසයක් එන්නේ කෑමකට. දැන් මේකට අපි දාගන්න ඕනේ ඉඟුරු සුදු ලුණු. මම ඒක පොඩ්ඩක් පස්සේ දාන්නේ. මොකෝ ඉඟුරු සුදු ලුණු වල රසය තෙලේ ගොඩාක් බැදුනහම නැති වෙලා යනවා. අපි දැන් මේකට අපි බැදගත්ත පහේ ටික දාන්න ඕනේ. මෙන්න මේ විදිහට. අවශ්‍ය ප්‍රමාණයට තව දාගන්න. මොකද අපි අරකට ලුණු දැම්මට ගම්මිරිස් ටික මේකට තව දාගන්න ඕනේ. ඒක තමයි මේකේ රස වැඩි වෙන්නේ. අපි මේකට බොහොම පොඩ්ඩක් වතුර දාගන්නවා. අඩිය අල්ලන්න නැති වෙන්න. ඔන්න ඔය ගාන. දැන් පහේ ටික ගානට බෙදලා තියෙන්නේ. අපි දැන් මේකට චිකන් එක දාගන්න ඕනේ. දැන් මේක පහෙත් එක්ක හොඳට කලවම් කරන්න ඕනේ කට්ටිය.
අපි දැන් මේ චිකන් එක ඔක්කොම කලවම් කරලා තියෙන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් වහ ගන්න ඕන. අපි දැන් මේක අරගමු. දැන් විනාඩි 20ක් වෙනවා හරියටම. ඔයගොල්ලන්ට පේනවා නේද දැන් මේකේ තියෙන ක්වොලිටි. පෝස් පාන් ගෙනාවනම් මරන්න පුළුවන්. මචං අපි දැන් මේ හොද්ද බාගමු. අපි එහෙනම් මේක බත් කන්න බෙදාගමු. අපේ අම්මා ඊයේ හදපු චිලි පේස් වගේකුත් තිබ්බ මම ඒකත් දාගත්තා. යාළුවනේ දැන් ඉතින් කන්න තමයි තියෙන හදාගත්ත මාස් කරිය.